දැන් අපි පංචකාම ආස්වාදයේ මත ගිජු වෙලා නම් ඉන්නේ. කාමයන් මත පිහිටලා නම් ඉන්නේ. එතකොට කාම විතර්කයේ පිළිබඳ පහදිනවා නම් අපි කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බයන්ති කරෝති අනභවං ගමේති කියලා කාම විතර්කය අභාවයට පමුණුවන්ට අපිට වැඩපිළිවෙලක් නැත්තම් එතකොට කාම විතර්කයේ මත පිහිටා ඉන්න ගතියක් නම් අපිට තියෙන්නේ. ඒ කාම විතර්කයේ මත පිහිටා ඉන්න ගතිය තුල හැම වෙලාවකම අපිට ප්‍රීතියක් තියෙනවා. ඒ ප්‍රීතිය ඇති වෙලා නැති වෙලා යනවා. හැබැයි ඒක සම්පූර්ණයෙන් කෙලෙස් වලට බරයි. කෙලෙස් සමග සම්මිශ්‍රණය වෙච්ච ස්වභාවයක් තමයි මේ ප්‍රීතියේ තියෙන්නේ. එතකොට මේ ප්‍රීතිය මත පිහිටා ඉන්න නැවත නැවත මත්ෙහි දුක හැදෙන බවක්. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන තුන් භූමියම අනුව ගියපු හිතක් අපිට පවතින්නේ. කාම භූමිය අතික්‍රමණය කරලා සම්පූර්ණයෙන් ලෝකෝත්තර මට්ටමින් ලෝකයෙන් එතර වෙලා එතර වීම පිණිස මේ ප්‍රීතිය උදව් කරන්නේ. ලෝකයේ ඇතුලේ නැවත නැවත කැරකෙන්නයි මේ ප්‍රීතිය උදව් කරන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රීති සම්බොජ්ජංගය කියලා කියන්නේ අවබෝධයට අදාළ අංගයක් විදිහට. එතකොට අවබෝධය කියලා කියන්නේ ලෝකෝත්තර මට්ටම. ලෝකෝත්තර මට්ටම කියන්නේ ලෝකෙන් එතර වෙච්ච මට්ටම. ලෝකෙන් එතර වෙච්ච මට්ටමට උදව් වෙනවා නම් යම් ප්‍රීතියක් අන්න ඒකයි වඩන්න කියන්නේ. ඒකයි බහුල වශයෙන් පුහුණු කරන්න කියන්නේ. දැන් අපි මේ අත්දකින ප්‍රීතිමත් අවස්ථාවක් තියෙනවා නම් ඒවා එක්ක කෙලෙස් කාමයන් මත එක්ක වස්තුකාමයේ මත. වස්තුකාමයයි කෙලෙස් කාමයයි මත දෝලණය වෙච්ච ජීවිතයක් ඇතුලේ තමයි අපි ප්‍රීතිය හොයන්නේ. ප්‍රීතිය ගවේෂණය කරන්නේ. ප්‍රීතිය හොයාගෙන ලෝකයට විසිවෙන්නේ. අපේ ස්වභාවය අන්න ඒබඳු ස්වභාවයක්. ඒබඳු තත්ත්වයක් තමයි අපිට තියෙන්නේ. ඊට වඩා එකක් අපිට ඇත්තේ නැහැ. දැන් අපිට තේරෙනවා දැන් බල්ලෙකුට ඇට කෑල්ලක් දැම්මොත් නිකන් ඇට කටුවක් දැම්මොත් කණ්ඩ. බලු පැටියෙකුට ඇට කටුවක් දැම්මොත් ආහාරයේ පිනිස පින්වත්නි ඒ බල්ලාට ඇට කට්ට දැම්ම නිසා බල්ලා ඒක හොඳට හපනවා. එතකොට මේ බල්ලා මේක හපන්න බල්ලගේම විදුරු මහ තමයි එන්න තුවාල වෙන්නේ. එතකොට බල්ලගේම විදුරු මහ එන්න තුවාල වෙන්න පින්වත්නි බල්ලට මොකද වෙන්නේ? එතකොට බල්ලගේ විදුරු මහ තුවාල වෙනකොට අර බල්ලගේ ලේ රස ටික බල්ලට දැනෙනවා. එතකොට බල්ලා මොකද කරන්නේ? මස් කට්ටේ ඊටත් වඩා හයියෙන් හපනවා. එතකොට ඊටත් වඩා තුවාල වෙනවා, ඊටත් වඩා රහ දැනෙනවා. එතකොට ඊට පස්සේ බල්ලා කරන්නේ ඊටත් වඩා හයියෙන් හපන එක. එතකොට විදුරු මහ ඊටත් වඩා හොඳට තුවාල වෙනවා. එතකොට මෙන්න මෙහෙම වේගයෙන් විදුරු මහ තුවාල වෙනවා. එතකොට බල්ලා හිතන්නේ මේක මස් කට්ටේ අභ්‍යන්තරයේ පවතින සාරයක් විදියටයි. එතකොට අපි හැමදාමත් ප්‍රීතිමත් වෙන්නේ පංචකාම ආස්වාදයෙන්. එතකොට පංචකාම ආස්වාදයෙන් අපි හැමදාමත් ප්‍රීතිමත් වෙන්නේ අන් කවර දෙයකටවත් නෙමෙයි. අපි පංචකාම ආස්වාදයෙන් හැමදාමත් ප්‍රීතිමත් වෙන්නේ පංචකාම ආස්වාදය ගෙනත් දුන්නු කාමයන් ඇති කියලා හිතාගෙන. ඒ කියන්නේ ආස්වාදයේ ගෙනත් දුන්නු කාමයන් ඇතිය කියලා හිතාගෙන ඒවා මත ආස්වාදයක් හොයාගෙන යනවා. හරියට අර බල්ලා මස් කට්ට හපනකොට මස් කට්ටේ තිබුණු සාරයක් නෙමෙයි ඇත්තටම බල්ලට දැනුනේ. බල්ලට දැනුනේ Tamanගේම විදුරු මහ තුවාල වීමෙන් ඇති වුණ අරුබුදයක් බල්ලට දැනුනේ. නමුත් බල්ලා ඒක ඇල්ලුවේ කොහොමද? බල්ලා ඒක අල්ලගත්තේ මස් කට්ටත් දැනුණු ලේ රහත් දෙකම මස් කට්ට පැත්තට දාලා තමයි බල්ලා කල්පනා කරේ. අපේ ප්‍රීතියත් ඔන්න ඔතන තමයි ගැටලුව වෙන්නේ. අපි ප්‍රීතිය ඇති වෙනකොට ප්‍රීතිය ඇති වෙච්ච ලෝකයක් එළියේ තියනවායි කියලා අපි හිතාගෙන ඉන්නවා. එතකොට එළියේ ලෝකයක් තියනවා කියලා හිතාගෙන හැමදාමත් ප්‍රීතිය හොයාගෙන එළියේ ලෝකයටම ලුහු බඳින කමක්. එළියේ ලෝකෙම හොයාගෙන යන කමක් අපිට තියෙනවා. ඒ වුණාට ඒ නිසාම අපිට ස්ථාවර ප්‍රීතියකට එකතු වෙන්න බෑ. මොකද අපි පරිහරණය කරන ලෝකයම අනිත්‍ය වෙලා යන අනාත්ම වෙලා යන ලෝකයක්. ඒ නිසා මේ ප්‍රීති සම්බොජ්ජංගේ භාවිතා කරන්න වඩන්න පුහුණු කරන්න කියලා කියන්නේ මේ පංචකාම ආස්වාදයට ගිජු වෙච්ච හිතක් අනිත් පැත්තට පෙරලා ගන්නවා නම් ධර්මීය පැත්තට පෙරලා ගන්නවා නම් ධර්මාස්වාදයට එකතු වෙනවා නම් ධර්මී පැහැදිලි කරන සැබෑ අර්ථයත් එක්ක ගනුදෙනු කරන තැනකට අපේ අභ්‍යන්තරයේ ගොඩනගා ගන්නවා නම් අපිට පින්වත්නි විදර්ශනා කරන්න වටපිටාව හදා ගන්න ඕන. ඒ වටපිටාව හදාගනිද්දී තාම වැදගත් දෙයක් තමයි මේ ප්‍රීති පරණතාවය කියන එක. ප්‍රීතිය උපදින්නේ නැතුව පින්වත්නි කවදාවත් අපිට පස්සද්ධියක් උපදින්නේ නැහැ. සමාධියක් උපදින්නේ නැහැ. එතකොට ප්‍රීතිය ලැබිච්ච තැනක තමයි පින්වත්නි ඒ පුද්ගලයා තුල කන්දානං ලබති පීති පාමොජ්ජං. එතකොට මේ යතෝ සම්මසති කන්දානං උදයබ්බයන් ලබති පීති පාමොජ්ජං.
ස්කන්ධයන්ගේ උදේ වැය දකින්න එයා තුල ප්‍රීති පාමොජ්ජයක් හට ගන්නවා. අන්න ඒක අපිට නෑ. ඒක අපිට නෑ. ඒක විදර්ශනාත්මක ඥානෙ පදනම් කරගෙන ඇති වෙන තත්වයක්. ස්කන්ධයන්ගේ උදේ වැය දැකීම මත ඇති වෙන එක. දැන් අපිට වෙන්නේ මොකද්ද? පංචකාම ආස්වාදයේ මත ප්‍රීතියක් ඇති වෙනවා. ඒතකොට පංචකාම ආස්වාදයේ නිසා ප්‍රීතිමත් වෙනකොට පංචකාමයන් ඒ කියන්නේ අර කැමැත්ත ඇති වෙච්ච ලෝකයේ පැත්තට ප්‍රීතිය දාලා අපි පිළිගන්න කමක් ඇති වෙනවා. එතකොට මේ ප්‍රීතිය කියන්නේ අපේ හිතේ ඇති වෙච්ච ඊටාම පොඩි හැඟීමක්. පුංචි හැඟීමක් ප්‍රීතිය කියන්නේ. එතකොට මේ පොඩි හැඟීම කියන එක අපිට මේක තේරෙන්නේ නැහැ. එතකොට අර බල්ලා මස් කට්ට හපන්න අපි මොකද කරන්නේ? අර බල්ලා මොකද කරන්නේ? මස් කට්ට පැත්තටම අර ලේ රහයි මස් කට්ටයි දෙකම එකම තත්වයක් විදියට මස් කට්ට ඇතුලේ තිබ්බ දෙයක් විදියට රසය මස් කට්ට පැත්තට දාලා බල්ලා පිළිගන්නවා. එතකොට මේ බල්ලා හැම ඊටත් වඩා හයියෙන් මස් කට්ට හපනවා. ඉතින් එහෙම හපනකොට ඊටත් වඩා විදුරු මහ තුවාල වෙලා බල්ලාගේ ලේ රස බල්ලාට දැනෙන මට්ටමක් එනවා. හැබැයි එහෙම දැනෙන මට්ටමක් ආවා කියලා පින්වත්නි බල්ලාට වෙච්ච යහපතක් නැහැ. එන්නෙම බල්ලා වෙනසෙනවා. බලාගෙන ඉද්දී ඒ බල්ලා වෙනසිලා යනවා. ඒතර අපි ඔය ප්‍රීති පාමොජ්ජයක් හොයාගෙන ප්‍රීතියක් හොයාගෙන මේ වස්තුකාමයයි කෙලෙස්කාමයයි එක්ක ගනුදෙනු කළාට වස්තුකාමයයි කෙලෙස්කාමයයි එක්ක ගනුදෙනු කරන්න පින්වත්නි අපිට අපේම අභ්‍යන්තර හිත උපාදානයේ වෙලා මත්තේහි ජරා මරණ දුක හැදෙන මට්ටමේ ලෝකයක් එක්කයි අපි හොයාගෙන යන්නේ. හැබැයි අර බුදුරජාණන් වහන්සේ වදාළ සැබෑ හිත වැඩිම මත ප්‍රීතිය සම්බන්ධ කතාවට අපිට එකතු වෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු හිත වැඩිමේ ක්‍රියාවලියත් එක්ක අපිට එකතු වෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ හිත වඩන්න කියලා කියාපු කතාවත් එක්ක අපිට හිත වඩන්න පුළුවන් නම් යටත් පිරිසින් විතර්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ඒකේ ප්‍රීතිය කියලා තියෙනවනේ තුන්වෙනි එක ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානයට එකතු වෙලා ඒ ධානසිතම විදර්ශනා කරගන්න පුළුවන් නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපිට බලන්න පුළුවන් නම් අන්න එතන තමයි පින්වත්නි අවබෝධයේ සම්බන්ධ කාරණේ මතුවෙන්නේ. දැන් අපිට කියවනේ අර යතෝ සම්මසති කන්දානං උදයබ්බයන් ලබති පීති පාමොජ්ජං. ස්කන්ධයන්ගේ උදේවැය දකින්නකොට ප්‍රීතියක් ඇති වෙනවා. අන්න ඒක තමයි වඩන්න කියලා බුද්ධ දේශනාව පැහැදිලි කරන්නේ.